දිව්‍ය ලෝකෙන් පන්නපු මරණේ දූතයා. වීදි සටනේ බියකරුම දිව්‍යංගනාව. මේක නිකම්ම බයික් එකක් ගැන කතාවක් නෙමෙයි. මේක පාරවල් රුධිරයෙන් තෙත් කරන හයිපර් නේකඩ් ලෝකයේ ම්ලේච්ඡම ග්ලැඩියේටර් ගික්ෂ්ඨාව. මේ තමයි හයිපර් නේකඩ් ලෝකයේ ෆාලන් ඒන්ජල් Ducati Street Fighter V4. ජපානයේ ඩාර්ක් සයිඩ් එකයි ඉතාලියේ ආර්ට් ඇන්ඩ් වයලන්ස් එකයි ගැන අපි කලින් කතා කළා. හැබැයි ඩුකාටි සමාගම මේක නිර්මාණය කළේ සම්පූර්ණයෙන්ම වෙනස් ෆයිට් ෆෝමියුලා එකකට. ඔවුන් පැණිගාලේ V4 එකේ තියෙන ඒ ලෝකශූර DNA එක අරගෙන ඒකේ ෆේරින් ටික ගලවලා හසුරුවන්න ලේසි වෙන්න හැන්ඩල් බාර් එක උඩට කරලා මේ මෘගයාව පාරට මුදා හැරියා. මේක නිකම්ම බයික් එකක් නෙමෙයි. මේක පාරේ යන ඕනෑම වාහනයක් දලගස්වන්න හදපු රාජකීය අනසක පතුරවන යාන්ත්‍රික සිම්පතියෙක්. දැන් අපි යමු මේ ග්ලැඩියේටර්ගේ යකඩ හදවත ඇතුළට. මේකේ පණ ගැහෙන්නේ CC 1103ක ඩෙස්මොසිඩීෂි ස්ට්‍රදාලි V4 එන්ජිමයි. මේක සාමාන්‍ය එන්ජිමක් නෙමෙයි. මේක MotoGP ට්‍රැක් එකකින් කෙලින්ම පාරට ආපු තාක්ෂණයක්. RPM 13000 සීමාව පහු කරද්දී මේ එන්ජිමෙන් නිකුත් කරන අශ්වබල 208ක දැවැන්ත බලය පාලනය කරන්න නම් ඔයාට සැබෑ ග්ලැඩියේටර් කෙනෙක්ගේ ශක්තිය තියෙන්න ඕන. මේකේ සද්දය ඒක හරියට මරණය අභියසි ඉන්න යක්ෂයෙක් කරන ගර්ජනාවක් වගේ. නිව්ටන් මීටර් 123ක ටෝක් එකක් එක්ක ඇක්සලරේටර් එක අබරද්දී ඔයාට දැනෙන්නේ මුළු විශ්වයම ඔයාගේ ඇඟ ඇතුලෙන් ගලාගෙන යනවා වගේ හිරිගඩු පිපෙන හැඟීමක්. ගොඩක් අය හිතන්නේ මේක පැණිගාලේ කෑලි ටිකක් ගලවලා හදපු නේකඩ් පැණිගාල එකක් කියලා. ඒක අමූනික බොරුවක්. ඩුකාටි ඉංජිනේරුවන් මේ බයික් එකේ ඒරෝඩයිනමික්ස් ගැන අමුතුම විදිහට හිතලා තිනවා. මේකේ තියෙන රහස තමයි මේ බයිප්ලේන් වින්ග්ස්. පියාපත් 4කින් යුක්ත මේ පද්ධතිය නිසා පැයට කිලෝමීටර් 270ක වේගයෙන් යද්දී කිලෝග්‍රෑම් 34ක ඩවුන් ෆෝස් එකක් ලබා දීලා බයික් එක පාරේ අලවලා තියාගන්නවා. මේක වීදි සටනටම හැදුණු කිසිම කෙනෙක්ට පරාජය කරන්න බැරි ඉංජිනේරු විස්මිකක්. තත්පර 3කට වඩා අඩු කාලෙකින් පැයට කිලෝමීටර් 100 සීමාව පහු කරන මේ යක්ෂයාගේ උපරිම වේගය පැයට කිලෝමීටර් 299කට වඩා වැඩි. මේ මෘගයාව පාලනය කරන්න 6 axis IMU පද්ධතියක් එක්ක cornering ABS, traction control සහ wheel